ආයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ සෑම සුබ කටයුත්තකටම යොදා ගන්න අපේ බුලත් කියන මේ ඖෂධයේ තියෙන ඖෂධ වටිනාකම. දැන් මේක පුරාවෘතය ගත්තොත් එහෙම අපිට කියලා දීලා තියෙනවා නාග ලෝකෙන් ලැබිච්ච පත්‍රයක් විදිහට තමයි අපි ගොඩක් සලකන්නේ. ඉතින් මොකද්ද බුලත් වලින් අපිට ගන්න පුළුවන් ඖෂධ වටිනාකම? සාමාන්‍යයෙන් බුලත් අපේ සර්ප වෙදකම් කරන වෙද මහත්වරු රහස් වට්ටෝරු වලට කෙම් ක්‍රමයට හෝරාවට බුලත් යොදා ගන්නවා. ඉතින් ඒක වෙද මහත්තයාගෙන් වෙද මහත්තයාට වෙනස්. ඒ වගේම තමයි බඩේ අජීර්ණ වල. බඩේ අජීර්ණ වලට බුලත් කොළවල මෙන්න මෙතන නැට්ටයි කඩලා උක්කුවට යුෂ අරගෙන දෙහි ඇඹුලෙන් දෙන්න සාමාන්‍යයෙන් චූටි දරුවන්ට දෙනවා නම් අවුරුදු 4න් අඩු දරුවන්ට දෙනවා නම් තේ හැඳි භාගයක් දෙන්න අවුරුදු 4න් උඩ අයට සාමාන්‍යයෙන් අවුන්සයක් විතර දෙන්න බඩේ අජීර්ණ වල. ඒ වගේම තමයි බුලත් කියන්නේ විස නසන ඖෂධයක්. ඉතින් ලේවල තියෙන විස ගතිය නැති කරගන්නට අපිට පුළුවන් ඖෂධයක් විදිහට ගන්න හොඳට යුෂ අරගෙන ලිප තියලා කකාරම් බුලත් කුවට අරගෙන ලිප තියලා කකාරලා බාල නිවෙන්න හැර ඔය ලේ විස වෙන අයට පානයට සුදුසුයි සාමාන්‍යයෙන් සතියකට එකපාරක් විතර. ඒ වගේම තමයි මේ බුලත් වල තියෙන රේඛා ශාස්ත්‍රය. ඒක මම ඔයගොල්ලන්ට ඉස්සරහදී වැඩසටහනක කියලා දෙන්නම්. මේ රේඛා ශාස්ත්‍රය කොහොමද අපි ඖෂධ වලට යොදාගන්න කියලා. ඉතින් ගොඩක් වෙද මහත්තුරුන්ගේ වෙද මහත්තුරුට මම අර කිව්වා වගේ වෙනස් ඔයගොල්ලෝගේ තියෙන හිසේ අමාරු වලට මේ හන්දිපත් අමාරු වලට එඬරු තෙල් තල තෙල් හොඳට මේ පැත්තට ගාන්න බුලත් කොලේ. ගාලා පහනකට අල්ලලා රත් කරලා හිස අමාරු. ඒ කියන්නේ මිග්‍රේන් වගේ තියෙන රෝගීන්ට බුලත් කොලේ තල තෙල් හරි එළරු තෙල් හරි ගාලා රත් කරලා හොඳට මේ විදිහට නලලට එලන්න. ඒ වගේම හන්දිපත් වලට රත් කරලා එලන්න රාත්‍රියට. ඒ වගේම තමයි දත් මුල් දිය වෙනවට දත්වල රෝගවලට හොඳට යුෂ අරගෙන හොඳට කටට උදේට දාලා අකාරලා විසි කරන්න. ඒ වගේම තමයි නියපිරිත්තාවට. ඒ කියන්නේ නියපොතු සවුත්තු වෙන රෝගීන්ට බුලත් කොළවල කොටලා කල්කේ අරගෙන නියපොතු වලට බඳින්න රාත්‍රියට බැඳලා උදේට ලිහන්න. ඒ වගේම තමයි මේ බුලත් කොලේ ගොඩාක් ඖෂධ ගුණ එකතු වෙලා තියෙනවා. ඔය තෙල් හිඳින අයට මේ බුලත් කොළ ගන්න නම් ගොඩක් හොඳයි. නාගපත්‍ර ගන්න එපා. නාග බුලත් ගන්න එපා තෙල් හිඳින්න. ඉතින් අපේ මේ සාමාන්‍ය බුලත් තමයි ගන්න ඕනේ. තෙල් හිඳින්න ගන්න කියන්නේ හිසේ අමාරු, සෙම් රෝග, කොණ්ඩේ කළු වෙනවා, ඒ වගේම හිස සම්බන්ධ ස්නායු රෝග වලට ගොඩක් බුලත් හොඳයි. ඉතින් අපේ කේශ වර්ධන තෛලයට අපි ගන්න විශේෂ ඖෂධයක් තමයි බුලත් කියන්නේ. මේ වගේ වටිනා ඖෂධ රාශියකින් තමයි අපේ කේශ වර්ධන තෛලෙත් අපි හදන්නේ. ඉතින් මේ බුලත් කොලේ තියෙන ඖෂධ ගුණය මීට වඩා ගොඩක් තියෙනවා. අපි කිව්වොත් වෙද මහත්තුරුන්ගේ වෙද මහත්තුරුන්ට වෙනස්. මේ රේඛා ශාස්ත්‍රය අනුව වෙදකම් කරන්න පුළුවන්, ඕන කෙනෙක්ගේ ලෙඩ බලන්න පුළුවන්. ඒ වගේම හොඳ විශ්ව ශක්තියක් එකතු වෙලා තියෙන මේ පත්‍රය ඔයගොල්ලෝ නොදන්න දේවල් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා කියලා විශ්වාස කරනවා. ඉතින් ඉදිරියේදී වැඩසටහනකින් මම කියලා දෙන්නම් මේ රේඛා ශාස්ත්‍රය කොහොමද අපිට අපේ ලෙඩ රෝග සුවපත් කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.